හයි ඔන්න අදත් ඔයාලට එක්සයිටඩ් වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. බාබි ලවර්ස්ලට මේක ගොඩක් ආස හිතෙන වීඩියෝ එකක් වෙයි. අපි යමු එහෙනම් වීඩියෝ එකට. එදා අපි බාබිගේ රූම් ටුවර් එකක් ගියේ. ඔන්න අද මම ඔයාලව එක්ක යන්නේ බාබිගේ වොෂ්රූම් එක මොන වගේද කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න මෙතනින් අපිට පික් කරන්න පුළුවන් අපි යන්න ඕනේ බෙඩ්රූම් එකටද වොෂ්රූම් එකටද කිචන් එකටද ලිවිං ඒරියා එකටද කොහෙටද කියලා. ඉතින් අද අපි වොෂ්රූම් එකට යමු. මෙන්න මේ විදිහට ලෝඩ් වෙලා ඊළඟට අපි යනවා බාබිගේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ රූම් ටුවර් එකෙන් පස්සේ ඊට එහා පැත්තේ තමයි බාබිගේ වොෂ්රූම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි බාබිගේ වොෂ්රූම් එක. බලන්නකො හරිම ලොකුයිනේ. එක බාබි කෙනෙක්ට මෙච්චර ලොකු වොෂ්රූම් එකක් මොකටද අනේ? අනිත් එක මේ බාබි නම් කිසිම පිළිවෙලක් නැහැ. ගන්න එක එහෙමම බිම දාලා යනවා. මේ බ්‍රෂ් එක බලන්න. ඒකත් බිම. හැබැයි මම ඒක මේ බ්‍රෂ් දාලා තියෙන කප් එකට දාන්න try කරා. ඒත් මට ඒක දාගන්න බැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක එහෙමම බිම තියන්න වෙනවා. ඉතින් අද බලමු බාබිගේ මේ මිරර්ස් ළඟ තියෙන කබඩ්ස් වල මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා බාබිගේ hair extensions. මං හිතන්නේ ආටික ඒක hair එකට කරන්න ඕන දේවල් තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊළඟ කබඩ් එකේ තියෙනවා glass clean එකක්. ඊට පස්සේ ඊළඟ එකෙත් තියෙන්නේ cleaners වර්ග. මොකද එයාගේ glasses 4ක් තියෙනවානේ clean කරන්න. මෙයාගේ මූණ හොදන තැනනේ. ඉතින් ඊළඟ එකේ තියෙනවා toilet rolls and toilet brush. ඉතින් අපි pink color toilet roll එක අරගෙන උඩින් තියමු. මොකද බාබිට ඒවත් ඕනේනේ. මගේ වොයිස් එක මේ දවස්වල එච්චර හොඳ නැහැ. මං ටිකක් අසනීපෙන් ඉන්නේ. ඉතින් වැඩි හිතන්න එපා ඒක. ඉතින් ඊට පස්සේ ඊළඟ කබඩ් එකත් අපි බලමු. මෙන්න මෙතන පර්ෆියුම් එකක් තියෙනවා. මට ඒක ගන්න විදිහක්. මේකේ තියෙන්නේ යාගේ සබන්. එයාට ඕන වෙලාවට ගන්න පුළුවන්. ඊට මෙතන යාගේ ටූත් පේස්ට් එක තියෙනවා. බාබිට දත් මදින්න බෑ. ඊට පස්සේ මෙතන තමයි යාගේ පර්ෆියුම්ස් ටික තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි එයාගේ මූණ හොදන තැන තියෙන්නේ. ඒ වගේම මේ ලයිට්ස් ඔන් කරන්න ඔෆ් කරන්න පුළුවන්. ඕන නැති වෙලාවට ඔෆ් කරලා දාලා තියන්න ඕන. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් තියෙනවා බාබි වොෂ් දාන තැන. ඉතින් මෙතන ෂවර් එක තියෙනවා. අපිට ෂවර් එක අරින්න පුළුවන්. හොට් වෝටර් තමයි මෙතන එන්නේ. ඔන්න ෂවර් එක ඇරියාම එකපාර දෙන්නෙක්ට මෙතන වොෂ් දාන්න පුළුවන්. ඒ වගේම මෙතන ෂැම්පූ කන්ඩිෂන්ස් එව්වා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි යාගේ වොෂින් ඒරියා එක තියෙන්නේ. ඊට පස්සේ ඔන්න බලන්න මේ බාබි ගන්න එක හැමතැනම කියලා මම කිව්වේ කලිනුත්. එයා හෙයාර් ඩ්‍රයර් එකත් බිම දාලා. එයාගේ හෙඩ් ටවල් එකකුත් බිම. ක්‍රීම් බිම. ඔක්කොම බිම. ඉතින් මේ හෙයාර් ඩ්‍රයර් එක මම මේක උඩින් තියන්න try කරා. ළමයි මට ඒක තමයි කරගන්න බැරි. බඩු ඒවා උඩින් තියාගන්න මට බෑ. මොනවා කරන්නද මන් දන්නේ. මේවා බිම මෙහෙම දාලා තියන්නත් බෑ. කිසිම පිළිවෙලක් නෑනේ මෙහෙම තියෙද්දි. ඉතින් මට මේ ගේම් එකේ වුණත් මට මෙහෙම දකිද්දි ඉන්න බෑ. ඒත් ඉතින් මට ඒව තියාගන්නත් බෑ. අනේ මන්ද මොනවා කරන්නද කියලා. ඉතින් මෙන්න මෙතන තමයි යාගේ ඩ්‍රෙසින් ටේබල් එක තියෙන්නේ. එයාගේ ක්‍රීම්, හෙයාර් ඩ්‍රයර්, එතකොට හෙයාර් අයර්න් එක මේ හැමදේම තියෙන්නේ මෙතන. මෙතනත් අපිට මිරර් එකේ ලයිට්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම එයාගේ ඔයිල් මසාජ් කරන, ඒ කියන්නේ හෙයාර් එකට එයාගේ දේවල් කරන මේ චෙයා එකකින් පුළුවන් අපිට එයා වෙතන ඉඳවල එයාගේ කොණ්ඩෙට එක එක දේවල් කරන්න. ඉතින් මේ විදිහට තමයි අපේ බාබිගේ ඩ්‍රෙසින් ඒරියා එක, කියන්නේ ඩ්‍රෙසින් ටේබල් එක තියෙන්නේ. ඉතින් මේ හෙයාර් ඩ්‍රයර් එක මම ආයෙත් සැරයක් try කරා. මෙතනින් තියන්න පුළුවන්ද කියලා. හැබැයි මට ඒක තියාගන්න නම් බැරි වුණා. මෙන්න මෙතන බාබිගේ ඩස්බින් එකක් තියෙනවා. ඉතින් මේ වැටලා තියෙන සබන් කැටයම මම ඒකට දැම්මා. ඔන්න මේක තමයි අපේ බාබිගේ টয়ලට් ටික. මේකේ දොර ඉතින් හැම වෙලේම වහලා තමයි තියෙන්නේ. ඒක වැඩි අරින්නේ නැහැ. ඉතින් අපේ බාබිට ඔකට යන්නත් පුළුවන්. මං ඊළඟ දවසේ ඒව පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒවා වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ බොටල් එකත් මම ඩස්බින් එකට දාන්න තමයි try කරේ. හැබැයි අහම්බෙකින් වගේ ඒක නම් මට උඩින් තියාගන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ හෙයාර් ඩ්‍රයර් එක තමයි මට තාමත් කොහින්වත් තියාගන්න බැරි වුණේ. ඩස්බින් එකට දාගන්නත් බෑ.
උඩින් තියාගන්නත් බෑ. මොනවා කරන්නද? බාබි කොන්නේ කොහොම හරි වේල ගනීනේ. ඉතින් ඔන්න මේ කබඩ් එකේ බැලුවොත් මෙතන තියෙන්නේ යාගේ බාත් ටබ් එකේ ඉන්න වෙලාවට ටබ් එකට දාන්න අර සුවඳ එන බෝල જાතියක්. ඔක දාපුවාම ටබ් එකේ වතුර වල කලර් එක වෙනස් වෙනවා. මේ ෆේස් පැක්ස් තියෙන්නේ මෙතන. එයාට ෆේස් පැක් එකක් දාන්න පුළුවන් එයාගේ වොෂ් දාන්න කලින්. ඉතින් එයාගේ ෆේෂියල් කරන ඒ දේවල් තමයි මේ කබඩ් එකේ තියෙන්නේ. ඉතින් මේක තමයි එයාගේ තාරපැටියා අපේ බබි නාන වෙලාවට එයාට දෙන්නේ මේක. ඊට පස්සේ මේ ටැප් එකෙන් බාත් ටබ් එකට වතුර පුරවන්න පුළුවන්. මෙතන කර්න්ස් වහන්න අරින්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මං ආසම එක. බලන්න කොච්චර ලස්සනද කියලා මේ වොෂ්රූම් එක. මේක ඇතුළට වෙලාම ඉන්න පුළුවන් මේ ලයිට්ස් ඔන් ඔෆ් කරත්. හරිම ලස්සනයි ඒක නම්. ඉතින් එතනත් ෂැම්පු කන්ඩිෂන්ස් ඒ දේවලුත් තියෙනවා. ඉතින් හරිම ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා යාගේ වොෂ්රූම් එක. අපි තව ටිකක් කල් ගිහිල්ලා වොෂ්රූම් එකත් හරි කරලා ලස්සනට හදමු. ඔන්න මං කොහොම හරි මේක ඩස්බින් දැම්මා. ඉතින් මෙන්න මේ බොටල් එක නම් ඩස්බින් දැම්මේ නැහැ. කොහොම හරි මම ඒකත් කබඩ් එක උඩින්ම තියාගන්නවා. මොකද ඩස්බින් දාන්න try කරාට මට ඒක ඩස්බින් දාගන්න බැරි වුණා. ඒකත් අර කලින් එක වගේම අහම්බෙකින් කබඩ් එකටම තියාගන්න පුළුවන් වුණා ළමයි. ඔන්න මං ඒක චුට්ටු චුට්ටු ඉතින් ඉගෙන ගන්නවා. අපි හිමි හිමි මේ දේවල් කරමු නේද? ඉතින් ඔන්න ඔහොම තමයි බාබිගේ වොෂ්රූම් එක. අපි ඊළඟ දවසේ බාබිගේ කිචන් එක, ලිවින් ඒරියා එක මේ වගේ රූම් ටුවර්ස් යමු. ඉතින් ආයෙත් හම්බ වෙනකන් හැමෝම සතුටින් ඉන්න. බයි.